ඉස්සෙල්ලා අර මේ දවස්වල මාතෘකාවක් විදිහට යනවා. ඔය වැලිකොට්ට තියලා පාරක් හදනවා ඊළඟ වැස්ස ආපුවාම ඒ පාර ගහගෙන යනවනේ කොටසක් ගහගෙන ගිහින් තියෙනවා. ඒතර ඒකේ මේ දැන් පිරිසක් කතා වෙනවා. ඒතර එහෙම ඒ වෙච්ච මහන්සිය අපරාධය. ඒතකොට ඒක නිකන් තේරුමක් නැති වැඩක්. අර ඒ වගේ අදහසක් කතා වෙනවා. ඒතර මේ දැන් මේ මගෙන් අහුවා ඒකේ මොකද්ද අපි කොහොමද ඒතකොට ඒ වගේ වෙලාවකට මේ පාරක් හරි ගස් ගන්න කියලා. ඒතකොට දැන් මෙතන වෙලා තියෙන දේ දැන් ඒතකොට පාරක් තියෙනවා ගමකට යන්න. ඒ පාර ඒතකොට අධික වැස්සෙන්ද පාර කෙටලා ගින්න තියෙනවා. ඒතකොට දැන් මෙතන පළවෙනියෙන්ම කරන්න ඕන දේ තමයි මහලොකු ඉංජිනේරින් සංකල්ප දාන්න කලින් දරුවනේ එහා පැත්තේ ඉන්න මිනිස්සුන්ට ඕන කෑම බීම ටික බේත් ටික ඒතකොට ඒ පැත්තේ ඉන්න මිනිස්සුන්ට ඊළඟ අනිත් පැත්තට යන්න ඕනනේ ඉස්පිරිතාලයකට හරි කඩකේකට හරි මොකකට හරි යා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නේකින්ද දැන් ප්‍රවාහන මාර්ගයක් හදා ගන්න ඕන අනිවාර්යයෙන්ම හරි. ඒතකොට ඒක తాවකාලිකව කරන්නේ. ඒතකොට ඉංජිනේරින් වල අපි කරන දේවල් තියෙන එකක් తాවකාලික විසඳුම් දෙනවා. ඒතකොට දැන් ඔය දැන් මෙතන නම් ඔක කරලා තිබුණේ ගමේ කට්ටියක් එකතු වෙලා. ඒතර හෙලිකොප්ටර් ටිකක් තියලා ඒක උඩ පාරක් හදාගෙන තිබුණා යන්න දෙන්න. ඒතර ඒක හරි. ඒතර එහෙම తాවකාලිකව අපි පාලම් ඉදි කරනවා. පාරක් කැඩුනාම ඒතර පාලමක් කැඩුනොත් తాවකාලිකව පාලම් එහෙම જાති තියෙනවා ලෝකේ හරි. ඒතර මොකද හේතුව ඒ ස්ථිර විසඳුමක් කියන එකට ගතවන කාලෙ වැඩි දරුවනේ හරි. ඒ කියන්නේ පාරක් හරියට හදන්න ගියොත් ඒක පාර තලලා ලොකු වැඩ ගොඩක් කරන්න ඕනේ හරි. ඒකට ගතවන කාලෙ වැඩි. දැන් පාලමක් වුණත් එහෙමයි. දැන් කොච්චර ලෝකේ දියුණු කාලෙක වුණත් අපි කොන්ක්‍රීට් පාවිච්චි කරලා පාලමක් හදනවා නම් එහෙම මේක සාමාන්‍යයෙන් මොන තාක්ෂණයක් පාවිච්චි කරත් මාසෙකමාරක් දෙකක් එහා පැත්තේ වැඩක් කරේ. ඒත් ඒක අපිට හදිසි විදිහට කරන්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ එතකන් අර එහා පැත්තේ ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් ටික සලකන්න ඕනනේ. ඒත් ඒක අපි හදලා දෙන්න ඕන හරි. දැන් උතනයි තියෙන මම දැක්ක විදිහට තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මෙහෙම වැලිකොට්ට එක උඩ තියලා දැන් ඕක උඩින් පාරක් හදපුවාම ඊළඟ වැස්සේදී මේක කැඩෙනවා. කැඩෙන්නේ වෙන මොකවත් හින්දා නෙමෙයි. දැන් ඊළඟ වතුර ටික අර පැත්තෙන් ආපුවාම දැන් මෙහෙම පාර හදපුවාම අර පැත්තෙන් වතුර ටික එනවනේ. ඒ වතුර ටිකට දැන් මෙතන යන්න තැනක් නැහැ නේද? යන්න තැන නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට දැන් මේකට තව චූට්ටක් අපි තව පොඩ්ඩක් මේ ඉංජිනේරින් පැත්තෙන් දේවල් ටිකක් පාවිච්චි කරා නම් ඒතර අපිට පුළුවන් මේකට පාවිච්චි කරන්න. ඒතර අපි ඔය කියන්නේ තරලව කිව්වොත් ඔය බෝකු කැට කියලා කියන්නේ හරි. ඒතර ප්‍රීකාස්ට් ඒ කියන්නේ අපි කල් තියා හදාගත්ත මෙහෙම බෝකු කැට ටිකක් අපිට තියන්න පුළුවන්. මොකද ඒක තියන්නේ වතුර ආවොත් බහින්න. ඒතර මෙහෙම බෝකු කැට ටික තියලා ඒතර ඒක උඩ මක් වෙනවද? වෙලිකොට්ට තියලා පාර හදන එක තමයි ඔගේ තියෙන හොඳම විසඳුම. ඒතර මේ කුඩින් වෙලිකොට්ට ටික තියනවා. තියලා ආයෙත් ඔන්නම් තව ටිකක් තියලා ඉවරලා පාර හරි ගස් ගන්න. ඒතර